කරුණාවේශයෙන් වච්චක රාගය පොහොසතුන්ට දුප්පත් ස්ත්‍රීන් පිළිබඳව ඇතිවන රාගය සමහර විට කරුණාරූපයෙන් පහළ වේ. එයට රැවටුණ තැනැත්තේ අනුන්ගේ අමාරුවට පිහිටවීමේ ආකාරයෙන් ඒ ස්ත්‍රීන්ට සංග්‍රහ කරන්නේය, ඔවුන් හා ආශ්‍රයටද යන්නේය. දුම්රිය බස්රිය ආදියේ ගමන් කරන අවස්ථාවලදී බොහෝ පුරුෂයන්ට කරුණාරූපයෙන් රාගය ඇතිවේ. දුබල රෝගියකු මහල්ලකු මැහැල්ලක පැමිණි කල්හි ඔවුන්ට විශේෂයෙන් කරුණා කළ යුතු වද එබඳු අවස්ථාවලදී ඒ පැත්තවත් නොබලන සමහරු හොදින් හැඳ පැළඳගත් තරුණ කාන්තාවක පැමිණෙනු දුට හොත් වහා නැගිට ඇයට තමාගේ අසුන දෙති. අසුන් දීමට එකවර දෙතුන් දෙනා නැගිටිනු සමහර විට දක්නා ලැබේ. ඔවුන් මෙසේ කරනුයේ ඔවුන් තුල කරුණාරූපයෙන් පහළ වූ රාගයෙනි. රෝගාතුර වූ ස්ත්‍රීන් දක්නා කල්හිද සමහරුන්ට කරුණාරූපයෙන් රාගය ඇතිවේ. එයට රැවටුණාහු තමන් මේ කරනුයේ කුමක්ද කියා නොදැනම කරුණා කිරීමේ ආකාරයෙන් ඒ ස්ත්‍රීන්ට උපකාර කරන්නාහුය. ශ්‍රද්ධාවේශයෙන් වංචක රාගය ශෝභන රූපය හා මිහිරි කටහඬද තරුණ බවද ඇත්තා වූ භික්ෂූන් දක්නා ඇතැම් කාන්තාවන් කෙරෙහි ශ්‍රද්ධාවේශයෙන් පැහැදීමේ ආකාරයෙන් රාගය පහළ වේ. භික්ෂුව සම්බන්ධයෙන් තමන්ගේ සිත්‍රි පහළ වී තිබෙන දේ ශ්‍රද්ධාව නොවන එකක් බව ඒ කාන්තාවෝ නොදනිති. එයින් මෙහෙයවන ලද ඔවුහුයින් පෙර භික්ෂුවකට කිසි සැලකිල්ලක් නොකළාහුද බොහොම හොඳ හාමුදුරුවෝය. යේ පසසමින්නේ භික්ෂුව කරා නිතර එළඹෙති, සැලකිලිද කරති. සමහර විට ඒ භික්ෂුව පසසමින් අන්‍ය භික්ෂූන්ට නින්දා කරන්නටද බසිති. ඔවුන්ගේ මේ ශ්‍රද්ධාව කුමක්ද යන බව ඔවුන් තබා ඔවුන්ගේ හිමියෝද නෑයෝද නොදනිති. කාරණය තේරුම් ගැනීමට තරම් නුවණැතියෙකු මෙය දැනගෙන කිවහොත් ඔවුහු ඒ තැනැත්තාටද විරුද්ධ වන්නාහ. ඊර්ෂ්‍යාකාරයෙකැයි දෝෂාරෝපණය කරන්නාහ. ක්ලේශවංචනයට මනුෂ්‍යයෝ කොතරම් තදින් හසුවෙද්ද යන බව මෙබඳු කරුණු වලින් තේරුම් ගත හැකිය.